හැලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න සෑහෙන කාලෙකින් ටියුටෝරියල් එකක් අරන් ආවා. අද අරන් ආවේ ලේසි ටියුටෝරියල් එක පුරුදු වෙන්න සාමාන්‍යයෙන් පැයක් විතර යද්දි කරන්න පුළුවන් සවුන්ඩ් එකක්. ඉතින් ඒක තමයි සකර් පන්ච් එක. මෙන්න මේක. ඉතින් ඔක මම කියලා දෙන්නේ කොටස් තුනකට. ඒ කියන්නේ හැදෙන හැටි, ඊට පස්සේ උච්චාරණය, ඊට පස්සේ යොදා ගන්න පුළුවන් තැන්. අපි බලමු එහෙනම් කොහොමද කරන්න කියලා. ඉතින් සකර් පන්ච් එක මූලික වශයෙන්ම හැදෙන්නේ සිංහල හෝඩි අකුරු දෙකකින්. සිංහල බැරි නම් මේක කරන්න හදන්න එපා. මේක හැදෙන්නේ හයන් එනුයි ටයන් එනුයි. ඒ කියන්නේ මේක හැබැයි ඉන්වර්ට් සවුන්ඩ් එකක්. ඒ කියන්නේ උඩට අදින්න තියෙන්නේ හයන්නයි ටයන්නයි. කියන්නේ හට් 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 ඒ අකුරු දෙක හට් කියලා උඩට අදින්න තියෙනවා. ඕකේ එතකොට හැදෙන්නේ මේක ඔයාගේ උඩු තල්ල, මේක දිව, මේක ගිහිල්ලා මෙහෙම අර එකපාරට තල්ලේ වදින සවුන්ඩ් එක තමයි එහෙම ඇහෙන්නේ. කරන්න තියෙන හයන් එනුයි ටයන් එනුයි. අර මුලින් කරන්න පළවෙනි පටන් ගත්ත ටිකේම ඒ සවුන්ඩ් එක කියන්නේ ශබ්දෙට එන්නේ නැහැ. ටිකක් කරද්දි ඒක එහෙම එනවා. ඉතින් ඕක තව මේ ලවුඩ් විදියට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. එතකොට හොට් හොට් කියලා වගේ එන්නේ. ඒක අරකට වැඩි ලවුඩ්. මම හැදෙන හැටි උච්චාරණය දෙකම කියලා තියෙන්නේ. හැදෙන හැටි කෝ හයන් එනුයි ටයන් එනුයි. උච්චාරණය තමයි හට් හොට්. ඒ දෙකෙන්ම පුළුවන්. හට් හොට්. දැන් බලමු අපි මේක යොදා ගන්න පුළුවන් තැන්. මේක ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නේ ටෙක්නික් වලදී. ඒ කියන්නේ සාමාන්‍ය මියුසිකල් බීට් බොක්ස් වලදී ටෙක්නික් බීට් බොක්ස් වලදී. ඒ මොකද අර මේක අර තනි සවුන්ඩ් එකක් ගන්නවට වැඩිය අර වේගෙන් කරන්න තමයි සකර් පන්ච් එක ඕමනා වෙන්නේ. දැන් ඕක තනි සවුන්ඩ් වගේ කරන්න ගියොත් මෙන්න මේ වගේ කරන්න වෙනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ එතකොට අර ගොඩක් හිස් තැන් තියෙනවනේ බීට් එකේ. ඒ නිසා මේක යොදාගන්නේ ගොඩක් ෆාස්ට් ටෙක්නික් වලට. මේක පුරුදු වුණාන් පස්සේ ෆාස්ට් කරන්න පුළුවන්. ලේසි. ඉතින් පුරුදු වෙලා බලන්න. පුරුදු වෙන්න ලේසිම සවුන්ඩ් එකක් පැයක් විතර යද්දි පුළුවන් වෙයි. හරි ලේසි. ඊට පස්සේ අර ෆාස්ට් ටික ඒක ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. ඒකත් මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. පැයක් දෙකක් කරද්දි අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඉතින් කලින් ටියුටෝරියල් බලන්න නැත්නම් ඒකත් බලන්න මාර ලේසි. මම ආයේ මුලින් ඉඳන් ඔක්කොම ටික කියලා දෙන්න හිතන් ඉන්නේ. බලමු ඉස්සරහට. එහෙනම් මේක පුරුදු වෙන්න.